අයිබෝන් මේ දවස්වල ජනාධිපතිට පරුස වචනෙන් බනින වීඩියෝ එකක් වෛරල් වෙනවා. ඔබ දකින්න ඇති. කතරගම පැත්තේ විනෝද චාරිකාවක් ගිහින් එක්තරා පිරිසක් මත්තලෙන් තමන්ගේ වාහනේ බස් එක අධිවේගී මාර්ගයට දාන්න දෙන්නේ නැතුව අර සීට් බෙල්ට් එක ප්‍රශ්නෙට ජනාධිපතිට පට්ට කුණුවරපෙන් බනිනවා. ඔබ හිතන්නේ ඒක හොඳයි කියලාද? නෑ. ඒ විධායක ජනාධිපතිතුමා එතුමාට පරුස වචනයෙන් බනිනවා කියන එක අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. බුද්ධිමත් මේ රටේ මිනිස්සු කවදාවත් ඒක අනුමත කරන්නේ නැහැ. හැබැයි සමහර විට ඔය පොන් ආතල් ගන්න පිරිස් ඒවට හුරේ දාන මිනිස්සු ඇතම් පිරිසක් ඉන්නවා. ඒකදී අපිට නවත්තන්න බෑනේ. ඒක තමයි ස්වභාවය. හැබැයි මේව රොස්සකුත් තියෙනවා. හෙල්මට් එක නැතුව පාරේ බයිසිකලේ යන්නකො. පොලිසිය මොකද කියන්නේ? ඩඩ ගහනවා. තමන්ගේ ආරක්ෂාවට ඒක තර්ජනයක් එන්න දඩ ගහනවා කියලා ගහනවා. බෙල්ට් එක නැතුව වාහනේ යද්දී ඒත් දඩ ගහනවා. එතකොට ජංගම දුරකථනය කණේ තියාගෙන යන්නකො. ඉතින් නැත්තම් එය හෑන්ඩ් ෆ්‍රී එක දාලා කතා කර යනවා. ඒත් දඩ ගහනවා. ඒකට කියන්නේ මනස වෙනත් පැත්තකට ගිහිල්ලා අනතුරක් වෙන්නට පුළුවන්. සමහරවිට Tamanට හරි මගී ජනතාවට හරි කියලා. දඩ ගහනවා. බීමත් රියදුරන්ට දඩ ගහනවා. ලයිසන් ඉන්ෂුරන්ස් නැතුව පාරේ යද්දී දඩ ගහනවා. කාහිර කැපුවම, තනීර කැපුවම දඩ ගහනවා. කාහිරෙන් ඕටෙක් කරාම දඩ ගහනවා. ඒව වැරදි නෑ. ඒව හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතනයි. ඔබ දැකලා තියෙනවද? සාමාන්‍ය මිනිස්සුන්ට මේ ඔක්කොම දඩ නැත්තම් වාහනේ රියදුරට තමයි මේ දඩ. ඔබ දැකලා තියෙනවද? පාරේ කාපට් අතුරනවා. සමහර විට ඒ කාපට් එක සාමාන්‍ය තිබ්බ මට්ටමට වැඩිය අඟල් 6ක් 7ක් උසයි. කාපට් එක ඇතුළට පස්සේ. ඔබට බලන්න පුළුවන් මේ අපි දෙන රූපරාම. ඒ වගේ ඒ දෙපැත්ත ගත්තම අඟල් 6ක විතර ગેප් එකක් තියෙනවා. ඒ ગેප් එකට වාහනයක් වැටුණොත් විශේෂයෙන්ම බයිසිකලයක් වැටුණොත් ආයි කවදාවත් ගොඩ එන්නේ නැහැ. එක්ක බයිසිකලේ විශාල ඩැමේජ් එකක් වෙනවා. නැත්නම් ඒ රේදුරාට බයිසිකලේ පදින කෙනාට අතප්පයක් කැඩෙනවා. සමහර විට තාප් එකේ හැම වැදුනොත් උඩේ කුඩු වෙනවා. සමහර ගෙවල් වලට පාර හරහා වතුර ගන්න. පාරේ බට ලයින් එක යන්නේ වම් පැත්ත ගියමුකෝ. දකුණු පැත්තට තමයි බට එල්ලන්න ඕනේ. පාර කපලා වතුර ගන්නවා. ඒ වතුර ගනිද්දී මේ වතුර ගන්න පුද්ගලයා එසෙන් නැත්නම් මේ පාරිභෝගිකයා ප්‍රාදේශ සභාවට මුදල් ගෙවනවා. එසේ නැත්නම් පළාත් සභාව නම් පළාත් සභාවට ගෙවනවා. නගර සභාව නම් නගර සභාවට අයිති නම් නගර සභාවට ගෙනවා. RD එකටත් ගෙවනවා. ගෙවලා තමයි මේ වතුර ගන්න. හැබැයි ඔබ දන්නවද පාර කපලා වතුර දුන්නාට පස්සේ ඔබ දැකලා තියෙනවද පාර නිසි ලෙස සකසන ඔබ දැකලා තියෙනවද? අර තිබ්බ විදිහට කාපට් අතුරනවා. අතුරන්නේ. වාහනයක් යද්දී මෝටර් සයිකලයක් යද්දී අනිවාර්යයෙන්ම අනුතරකට ලක් වෙනවා. අපේ සාක්ෂි ඇතුව මේ රූපරාම වල පෙන්වනවා. ඔබ දැකලා තියෙනවද මේ කෝටි ගාණක් වේදම් කරලා කාපට් පාර පිළිසකර කරනවා. සතියක් යන්න ඉස්සෙල්ලා ආයෙත් වට අතුරන්න බැකෝ දාලා මේ කාපට් පාරම කපනවා. කාපට් පාරම ආයෙ හාරනවා. හාරලා බට එලනවා. මේව අධීක්ෂණය කරන්න ඉංජිනේරුවරුත් ඉන්නවා. RD එකේ ඉංජිනේරුවරුත් ඉන්නවා. ඔබ හිතන්නකෝ රටක් සැලසුම් කරද්දී කොහොමද මේ වගේ දේවල් වෙන්නේ කියලා. අනිත් රටවල් එක්ක අපි කොතනද ඉන්නේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ. සාමාන්‍ය නගරය සැලසුම් කරන්නේ අවුරුදු 25කට 30කට. හැබැයි අපේ රටේ අවුරුද්දෙන් අවුරුද්දට මාර්ග හදනවා, මාර්ග කඩනවා. සමහර කවුණු පද්ධති තියෙනවා කිසිම ආරක්ෂාවක් නැහැ. අනාරක්ෂිතයි. සමහර පාරවල් අනාරක්ෂිතයි. කිසිම ආරක්ෂාවක් නැහැ. වහින කාලෙට ෆ්‍රීවිල් ඒ වලවල් වලට වැටෙනවා. මිනිස්සු ඇටිලා මැරිලා තියෙනවා. ඒ ආසන්නම සිදුවීම තමයි කොළඹ. එතකොට නුවර කටුකොස්තර පාසල් ශිෂ්‍යාව ඒ වලට වැටිලා කිලෝමීටර් ගාණක් ඈතට ඇදී ගිහින් තමයි ඇයගේ මෘතදේහය හමු වෙන්නේ. කිලෝමීටර් ගාණක් ඈතට ඇදිලා ගිහින් තමයි ඇගේ ඒ බොඩි එක හම්බෙන්නේ. බලන්න කොච්චර ඛේදජනක සිදුවීමක්ද කියන්නේ. ඔබ ඕන තරම් දැකලා ඇති
පාරේ වාහන දෙකකට මාරු වෙන්න බෑ. ලයිට් කණු නැත්තම් ටෙලිෆෝන් කණු. මේ පාර අද්දර තියෙනවා ටෙලිෆෝන් කණුයි ලයිට්. ඔබ ලෝකේ කොහොමවත් රටක දැකලා තියෙන දේ වගේ දේවල්. ලෝකේ කොහොමත්ම නැහැ. ඒ ඔක්කොම අන්ඩර්ග්‍රවුන්ඩ් තමයි තියෙන්නේ. කේබල් ලයින්ස්, එතකොට වතුර ලයින්. මේ ඔක්කොම අන්ඩර්ග්‍රවුන්ඩ් යන්නේ. එතකොට පාර හරහා දුරකථන රැහන් අපීල වෙලා. එතකොට හයි ටෙන්ෂන් වයර් පාර හරහා යනවා. ලොකු කන්ටේනර්ස් යනවා. සමහර වෙලාවට ඒ කන්ටේනර්ස් යද්දී අපි දැකලා තියෙනවා. එහි සහායකයා ඊයකින් උස්සනවා වයර්. නැත්නම් අර කන්ටේනර් එකේ වදිනවා. මේ වගේ අනාරක්ෂිත දේවල් මේ රටේ තියෙද්දි මිනිස්සුන්ගේ ජීවිත මේ වගේ පිළිගත්තී. එතකොට ඒවට වග කියන්නේ කවුද? අහන්න. පොලිසියද වග කියන්නේ? නගර සභාවද වග කියන්නේ? එසෙන් නැත්නම් ප්‍රාදේශ සභාවද? RD එකද? මොකද වග කියන්නේ? අන්න එවන් වූ අවස්ථාවලදී අපේ මිනිස්සු පාලකයන්ට බණින එක වැරදි කියලා කියන්න බෑ. මේවා හරි විදියට පිළිසකර කරලා නියම ප්‍රමිතියට මේ මාර්ග සකසලා ඒ අවශ්‍ය ආරක්ෂාව සපයලා මිනිස්සුන්ට පාරේ යන්න පුළුවන් විදියට ඒ සියල්ලම පිළිසකර කරලා දුන්නා නම් මිනිස්සුත් ඒවා පිළිපදිනවා. ඒව නැතුව මිනිස්සුන්ට දඩ ගහලා මිනිස්සුන්ට තලාපෙලා යම්කිසි නීති රෙගුලාසි පනවලා ඒ වගේ මිනිස්සු එම්බත් කරාම ඉස්සරහට ජනාධිපතිට පවණක් නෙවෙයි ජනාධිපතිගේ අම්මට බණ. අගමැතිට පවණක් නෙවෙයි අගමැතිගේ අම්මට බණ. සාමාන්‍යයෙන් අපි අවුරුදු ගානක් මේ දේවල් දැක්කා. ඒ සිස්ටම් චේන්ජ් කරන්න තමයි දැන් අපි බාර දීලා තියෙන්නේ. දැන් ඉතින් හදන කාලේ. ඒවා නකරුව මිනිස්සු මේක මනින එක නවත්තන්න බෑ. මං කියන්නේ මේ මනින එක සාධාරණයි කියලා වැරදි. ජනාධිපතිට අගමැතිට කාටවත් මනින්න අයිතියක් නැහැ. නමුත් ඒව නොකරුවොත් ඊට වඩා දේවල් වෙනවා. මොකද මිනිස්සුගේ පීඩනය තමයි අපි මේ විදිහට දකින්නේ. ඔබ හිතන්නකෝ පොලිසිය නීති රකින්න පොලිසිය මාර්ගේ ගමන් කරද්දී අනතුරු වළක්වන්න නෙවෙයි ඉන්නේ. ඕ අනතුරක් වුණාට පස්සේ දඩේ ගහන්න තමයි. පොලිසියෙන් අර හයි ස්පීඩ් මීටරය අල්ලන්නේ හැංගිලා. එහෙම ලෝකේ කොහෙවත් රටක ඔබ කියලා තියෙනවද? පොලිසියෙන් හැංගිලා හයි ස්පීඩ් මීටරය අල්ලනවා. නෑනේ. අපේ රටේ එහෙම. අපේ රටේ එහෙම. ඉතින් මේ වගේ වැරදි තියෙනවා බොහොමයක් හදාගන්න. වැරදි තියෙනවා බොහොමයක් හදාගන්න. මේ වැරදි හරි විදියට රජයක් හැටියට මේව ජනතාවට ලබා දිය යුතු නිවැරදි කරලා. දැන් මේවට දැන් ආර යද්දී යම්සි අනතුරක් වුණාට පස්සේ ඔය බිලිගත් ජීවිත වලට වන්දි ගෙවන්නේ කවුද? ඒ සාමාන්‍ය රියදුරක් අතෙන් ප්‍රශ්නයක් වුණොත් පොලිසියෙන් දඩ ගන්නවා. ඒක යන්නේ දඩේ කාට? රජයට. රජයේ ඇතින් යම්සි වරදක් වුණොත් මිනිස්සුන්ට කවුද ඒ සාධාරණ ඉටු කරන්නේ? එවන පොලිසියෙන් රජයටත් දඩ ගන්න ඕනේ. UD එකට, නගර සභාවට, ප්‍රාදේශ සභාවට දඩ ගහලා ඒ අසාධාරණ වෙච්ච මිනිස්සුන්ට මේ දේවල් ලබා දිය යුතුයි. මේක තමයි වෙන්න ඕන. නැත්නම් අර පන්සලෙන් ගමටයි ගමෙන් පන්සලටයි වෙන්න ඕනනේ. නැත්නම් ගමෙන් ගෙදර පන්සලට වෙලා වැඩකුත් නැහැ. පන්සලෙන් ගමට වෙලා වැඩකුත් නැහැ. මේ දෙකම එකට සහසම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් මෙවැනි දෙයක් තමයි සාමාන්‍ය මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා මේ සිස්ටම් චේන්ජ් එක කරන්න ආව නම් ඒක හරියට අපි කරමු. අතර මම මුල කිව්වා වගේ දැන් ජනාධිපතිට කුණුවරපෙන් බණිනවා. ඒ මිනිස්සු අත්අඩංගුවට අරගෙනද කොහෙද? නමුත් අපි හරි විදියට වැඩේ නොකරන මිනිස්සු වනින එක සාධාරණයි. මම කියන්නේ මේ ඒක කල යුතු දෙයක් කියලා. අපි මේ රටක් හැටියට අපි දිනෙන් දින මේ පරණ දේවල් පිළිබඳව කතා කරනවා. එසේ නැත්තම් පරණ රජයන් තමයි මේ දේ කරේ. අපිට කරන්න දෙයක් නැහැ. අපිට තව කාලේ තියෙනවා. ඒව වැඩක් නැහැ. අපි හරි විදියට පිඹුරුපක් සකසිය යුතුයි. අපිට කොච්චර ඉංජිනේරුවරු ඉන්නවද? කොච්චර විශේෂඥ දැනුම තියෙන පුද්ගලයෝ ඉන්නවද? විද්‍යාඥයෝ ඉන්නවද? මොකද ප්ලෑනර්ස්ලා ඉන්නවද? රට ප්ලෑන් කර යුත්තේ අවුරුදු 25ක් 30ක් ඈතට. නමුත් අපි මොකද කරන්නේ? තාමත් යල්පැන ගිය ඒ ලයිට් කනුව තාමත් පාරේ. පාර පුළුල් කරන්න ලයිට් කනුව පාරේ මැදට එන්නේ. අනතුරු වැඩි. හැමදාමත් බලන්න මෝටර් සයිකල් කීයක් ලයිට් කනුව වල හැප්පිලා මැරෙනවද කියලා. මේ මිනිස්සු. වාහන කීයක් හැප්පෙනවද? අනාරක්ෂිත බලවල වලට වැටෙනවද? කාණු වලට වැටෙනවද? කී දෙනෙක් හරි විදියට ඒ පාර නඩත්තු නොකරන හින්දා වාහන කීයක් නම් විනාශ වෙනවද? මේ වගේ දේවල් වලට රජයත් වග කියන්න ඕනේ. ඒ විනයකරුක රියදුරු ඒ විදියට හරි විදියට Tamanට තියෙන ඒ නීති රෙගුලාසි යටතේ වාහන පදවන්නත් ඕන. මේ දෙකොල්ලම හරියට වැඩේ කරොත් තමයි වැඩේ හරි විදියට යන්නේ. නැත්තම් වැටත් නේරත් ගොයන් කානම්
කාට මේ ගැන කියන්නද? කියන්න තියෙන එච්චරයි. ඒ හින්දා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දැන්වත් මේ රට හදන්න දැනට අපි අරගෙන යන්න. තමන් අපි මේ වීඩියෝ ගේන්නේ අපි පොරවල්ලා වෙන්නවත් නැත්තම් ওই views ගන්නවත් නැත්තම් ජනප්‍රිය වෙන්නවත් නෙවෙයි. රටේ පුරවැසියන් හැටියට අපි මේවා කතා කරේ නැත්නම් කවුද කතා කරන්නේ? අපි කතා කර යුතුමයි. ඉතින් මෙවැනි දේවල් අපි විටින් විට අපේ channel එක ඔස්සේ අපි ඔබට ගෙනෙනවා. ඉතින් ඒ හින්දා ඔබ අමතක නොකර අපේ channel එක subscribe කරන්න. අපිට කමෙන්ට් එකක් දාන්න. හරි කැමතියි අපි ඉස්සරහට අපෙත් අඩුපාඩු හදාගෙන මේ රටට වැඩදායි නාලිකාවක් හැටියට බොහෝ කරුණු කාරණාවන් අරගෙන එන්න. මොකද අපි හැම වෙලේම බලන්නේ දකින්න නැති දේවල් උලුප්පල උඩට අරගෙන ඒ සමාජගත කරන්න. එතකොට සමහර විට මේ වගේ නෝ මිනිස්සු හැදෙන්න පුළුවන්. තවත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙනවා. ජය වේවා.